ස්නේහ කන්‍යාවී මදු සමයට පෙර සැබෑ ප්‍රේමය සොයා ගිය ඈ. හිමාල මහහයියෙන් hina වුණා. කෙල්ලගේ ඇස්වලින් කඳුළු පැන්නා. ඇත්ත ආදරය හොයාගෙන මංගල දවසේ පැනලා ආපු Tamanට ජීවිතේ වරදින්න තියෙන උපරිමයෙන් වරදින්න යන බවයි කෙල්ලට හිතුනේ. ඒත් දැන් මොකද කරන්නේ? මෙතනින් කොහොමද පැනලා යන්නේ? හිමාල කෙල්ලගේ ඇස්වල කඳුළු ගානකට ගත්තේ නැහැ. ඇත්තටම කෙල්ලට පැනලා යන්න පුළුවන් වෙයිද? හිමාල මේ කෙල්ලගේ ජීවිතේට මොනවා කරයිද? ස්වරාගේ ඇස්වල කඳුළු පිරීලා උතුරලා ගැලුවා. ඒ දකිද්දි හිමාලට Taman කරපු විහිළුවේ බරපතලකම ගැන තේරුණා. නංගි ඔයාට වගේම අපිටත් අම්ම කෙනෙක් ඉන්නවා. සහෝදරියෝ ඉන්නවා. මම කරේ විහිළුවක්. කොහොම වුණත් ඔයාට ඉන්න තැනක් හොයාගන්න බැරි වුණොත් ඔයාට අද මෙහෙ ඉන්න වෙනවා. හැබැයි සහෝදරයෝ 3 දෙනෙක් වගේ ඔයාට ආරක්ෂාව දෙන්න අපි ඔයාට පොරොන්දු වෙනවා. බය නැතුව ඉන්න. අපි ගිහිල්ලා ඉන්නම්. කවුරු කතා කරත් දුර අරින්න එපා. අවිශ්වාස කරන්නත් බැරි විශ්වාස කරන්නත් බැරි කොල්ල 3 දෙනෙක් ගාව ස්වරා අසරණ වුණා. ඒත් කරන්න දෙයක් නැහැ. මේ කලුවරේ කාත් කවුරුවත් නොදන්න පළාතක කොහොම යන්නද? කොහේ යන්නද? කොල්ල 3 දෙනාම ආයෙමත් ස්වරාගේ හිත හැදෙන දේවල් කිව්වා. 3 දෙනා ස්වරාට ඇඳුම් අරගෙන එන පොරොන්දුවත් එක්ක එතනින් පිටත් වුණා. ස්වරා දොර වහගෙන සාලේ තිබුණ ඇඳ උඩින් ඉඳගත්තා. ආදරණීයම අතීතයක් ආදරණීයම ප්‍රේමයක් හිමි වෙලා තිබුණ ස්වරා තමන්ගේ අතීත ප්‍රේමය ආයෙමත් මනසින් සිහි කරා. ඒ අතර කොල්ල 3 දෙනා රෙදි කඩයක් හොයාගෙන ටවුන් එකට ගියා. ඒකි පොහොසත් පවුලක කෙල්ලෙක් වගේ බං. බලපංකො පෙනුම. එහෙම බැලුවාම ඉතින් කෙල්ල පැනලා ඇවිල්ලා වෙන්න පුළුවන්. ඒ වුණාට දීප්ත ඒකි වෙඩින් එක දවසේ පැනලා ආවේ කොහොමද? අනේ මන්දා. මේවා මොලේ ඩොලර් වෙන ප්‍රශ්න. අවුලක් නැහැ. මේ වෙලාවේ ඒකි අරන් තියෙන මොන තීරණයක් නිසා හරි ඒකි මේ වෙලාවේ අසරණයිනේ. බොක්කක් තියෙන මිනිස්සු හැටියට අපිට අහක බලන්න බෑනේ. නැද්ද හිමාල? කොල්ල 3 දෙනා ත්‍රිවිල් එකකට නැගලා රෙදි කඩේකට ගියා. මේ බං උඩ ඇඳුම් විතරක් ඇතිද බං? ඉතින් අනිත් ඇඳුම් ගන්න තේරෙන්නේ නෑනේ බං. මටත් එහෙම අයිඩියා එකක් නෑ. මේ මම ඩොලර් එකක් දෙන්නම්. අන්නර කඩේ නංගි සයිස් නේද ඔය අපේ එකි? ඔව් ඔව්. ඒ සයිස් වගේ තමයි. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් දෙන්න ඕනි. ඒත් ගන්න දන්නේ නෑ කියලා ඒකිට කියපන්. එහෙම ඒකිට කියලා තෝරගමු. ඩොලර් එහෙම කිව්වේ බැරෑරුම් විදිහට. දීප්තත් හිමාල දිහා බැලුවේ ඩොලර් කිව්ව දේ අනුමත කරන බැල්මකින්. හිමාල තවත් හිතා ඉන්නේ නැතුව වෙළඳ සේවිකාවගේ උදව් අරගත්තා. ස්වරාගේ වයසේ තරුණියකට ඌමනා වෙන කාන්තා ඇඳුම් හැම දෙයක්ම මිලට ගත්තා. ඒවා මිලට ගත්තේ හිමාලගේ සල්ලි වලින්. අවුලක් නැහැ. පස්සේ කාලෙක නෝනට දැන් ඇඳුම් අරන් දෙනවා කියලා හිතපන්. දීප්ත අමුතු හිනාවකින් මූණ පුරවගෙන හිමාලට කිව්වා. හිමාල යන්තම් hina වුණා. යකෝ වෙඩිම දවසේ පැනලා ආවා නම් ඒකි දැනටත් කසාද බැඳපු ගෑණියෙක්. ඒ උනාට හනිමෝන් යන්න වෙලා නෑනේ. නැද්ද හිමාල? දීප්ත ඩොලර්ගේ කතාවට එහෙම කියලා ආයෙමත් හිමාල දිහා බැලුවා. මොන මගුලක් හරි දැනගන්න ඉක්මනට යමල්ලා. ඒකිට ඉන්න තැනක් හොයලා දෙන්නත් එපේ බං. කොල්ල 3 දෙනා පුළුවන් ඉක්මනට වාඩියට ආවා. ස්වරා ඒ වෙද්දි හිමාලගේ ටී-ෂර්ට් එක සහ කොට කලිසම ඇඳගෙන හිමාලලා එනකම් බලාගෙන හිටියා. ඇගේ මංගල සාරිය වගේම මාල හත සහිත ආභරණ කට්ටලය ඇඳේ පැත්තක දිලිසුණා. වෙලාව රාත්‍රී 8 පසු වෙමින් තිබුණ නිසා ඩොලර් මේසෙ උඩ තිබුණ ටීවී එක දැම්මේ නිවුස් බලන්න තිබුණ පුරුද්දට. මේ ගේ ඇතුලේ තියෙන කරවල ගඳ නංගිට සෙට් වෙන්නේ නැතුව ඇති. ඒ වුණාට අපිට නම් ඉතින් මල් සුවඳටත් වඩා මේ කරවල සුවඳ වටිනවා. නංගිට ඉතින් කියන්න දෙයක් නැහනේ. අපි නම් ජීවත් වෙන්නේ මේවයි. හිමාල එහෙම කියන ගමන් රෙදි බෑග් එක ස්වරා අතට දුන්නා. ඔයා ගේන්න කිව්වේ නැති ඇඳුනුත් ඕකේ තියෙනවා. කාමරයට ගිහින් මාරු කරගන්න. ස්වරා රෙදි බෑග් එකත් අරගෙනම කාමරයට ගියා. හිතේ දිගැස්ම එහෙමම තිබුණත් කොල්ල 3 දෙනා ගැන මොකක්ද විශ්වාසයක් හිතේ තිබුණා. පරිස්සමට රෙදි වල ටැග් ගලවලා ස්වරා ඒ ඇඳුම් මාරු කරගත්තා.
ගෙනල්ලා තිබුණ ඇය නොකිව්වේ ඇඳුම් දැක්කම ඇස්වලට කඳුළු ආවේ නාඳුනන කොල්ලෝ තුන්දෙනා සහෝදරයෝ තරමට ළඟයි කියලා දැනුන නිසා. අද දින විවාහ උත්සවය අතරතුර අතුරුදහන් වූ විජිත නානායක්කාර මහතාගේ එකම දියණිය වන මන්දාකිනි සුහන්යා හෙවත් ස්වරා පිළිබඳව තොරතුරක් දැනුම් දෙන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පිරිනමන බව ඒ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා. එගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රවෘත්තිය ස්වරා ගැන කොල්ල තුන්දෙනා මූණින් මූණ බලාගත්තා. ඇඳුම් මාරු කරමින් හිටපු ස්වරා එක පාරටම හිමාලගේ අතින් අල්ලගත්තා. අයියේ ප්ලීස් මාව අල්ලලා දෙන්න එපා ප්ලීස්. කෙල්ල ආයෙමත් අඬන්න ගත්තා. රූපවාහිනියේ ඇගේ සේයාරුවක් දිසුණා. අඩෝ ලක්ෂ 10ක් බං. ඩොලර් එහෙම කිව්වම ස්වරා තය. ඩොලර් එහෙම කිව්වම ස්වරා තවත් බය වුණා. දෙපාරක් නොහිත ඩොලර්ගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටුණා. මම ඒ ලක්ෂ 10 දෙන්නම්. මාව අල්ලලා දෙන්න එපා. නයිකයිද අලබදුන් කිව්වලු. නැගිටපන් නංගී. ඔය ලක්ෂ 10 රුපියල්නේ. සල්ලි කොලවලට මනුස්සකම් බින්දුවට දාන જાති ඒවුන් නෙමෙයි බං අපි. මේ ඩොලර් කියපන්කෝ බං. නංගි පිස්සුද නැගිටින්න. ස්වරා බිමම ඉඳගෙන මහා හයියෙන් ආයෙත් අඬන්න පටන් ගත්තා. මම ඇත්ත කියන්නම් අයියේ. අනේ දැන් ෆොටෝ එකක් ටීවී එකේ පෙන්නපු නිසා මට කොහෙවත් යන්න බැරි වෙයි. මට නිහාන්න හොයාගන්න ඕනේ. මට උදව් කරන්න අයියේ. මට එයාව හොයාගන්න උදව් කරන්න. ස්වරා කියන දේවල් කොල්ලන්ට තේරුණේ නෑ. හිමාල බිම ඉඳගෙන හිටපු ස්වරාගේ අතින් අල්ලලා නැගිට්ටෙව්වා. ඇඳ උඩින් ඉඳවලා හිමාලත් ඒ ළඟින්ම ඉඳගත්තා. මේ අහපන් නංගි. අපි උඹව කාටවත් අල්ලලා දෙන්නේ නැහැ. උඹට ඕනේ නම් ජීවිත කාලෙම මෙහෙ ඉඳපන්. අපි කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. හැබැයි උඹ අපිට ඇත්ත කියන්න ඕනේ. ඇයි ඔයා මෙහෙම පැනලා ආවේ? කවුද නිහාන් කියන්නේ? මං ඇත්ත කියන්නම් අයියේ. ඒ මචං නිකමටවත් ස්වරා මේ පැත්තේ ඉන්නවා කියලා ආරංචි වුණොත් මෙහෙටත් පොලිසියෙන් එන්න බැරි නෑ. කෝකටත් මේකිව හංගන්න තැනක් සෙට් කරලා තියාගත්තොත් හොඳ නැද්ද? ඩොලර් නෑනේ බං. ඩොලර් එහෙම කිව්වම හිමාල ටිකක් කල්පනා කරා. අවුලක් නෑ. කෙල්ල ඔය අනිත් පැත්ත හරවලා තියෙන බැරල් එකක් අතර රිංගෝමු. ඒක తాවකාලික සීන් එකක් නේ දීප්ත. අපි ඊට වඩා හොඳ දෙයක් කල්පනා කරන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? ඔක්කොටම කලින් වෙච්ච සීන් එක කියන්නකො නංගි. ඊට පස්සේ අපි තීරණය කරමු ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා. හරිනේ. ස්වරා බර හුස්මක් ගත්තා. ඇස්වල ආයෙමත් කඳුළු. ඒ අතීතයේ කතාව ආයෙමත් මතක් වෙද්දිත් හිත අපමණ රිදුම් දුන්නත් ඒක කියන්නම ඕනේ කතාවක් බව ස්වරා තේරුම් ගත්තා. කඳුළු සුසුම් ආස්සේ කොල්ලන්ගේ නිහඬකම රජ වුණා. ස්වරා ඒ අතීත කතාව අකුරක්වත් වෙනස් නොකර කියන්න තරමට කොල්ල තුන්දෙනාව විශ්වාස කරා. විජිත නානායක්කාර කියන්නේ කෝටිපතියෙක්. බිරිඳක් නොහිටියත් විජිතට දුවෙක් හිටියා. ඒ අපේ මන්දාකිනි නෝත් ස්වරා. ස්වරාගේ අම්මා එහෙමත් නැත්නම් අද නැතත් ඉස්සර හිටපු විජිතගේ ආදරණීය බිරිඳ මිය ගිහින් කාලයක්. මම නිහාන්ට ගොඩක් ආදරෙයි අයියේ. මම එයා වෙනුවෙන් මාව පරිස්සම් කරගන්න ඕනේ. ස්වරා බර සුසුමක් හෙළුවා. හිමාල, දීප්ත, ඩොලර් නොහොත් මාධව තුන්දෙනා මූණින් මූණ බලාගත්තා. නිහාන් දුප්පත් කොල්ලෙක් අයියේ. එයා සෑහෙන දුක් විඳලා සල්ලි හොයාගෙන රුමේනියාවට ගියේ ඉතාලියට යන්න හිතාගෙන. කිව්වා වගේ මෙයා ඉතාලියට ගියා. එයාගේ එකම බලාපොරොත්තු වුණේ ඉක්මනට මාව එයා ගාවට ගන්න එක. තාත්තා කොච්චර අකමැති වුණත් ඉක්මනට එයා ගාවට යන්න මාත් හින දැක්කා අයියේ. එහෙම ඉද්දි තමයි එක දවසක හිතා ගන්නවත් බැරි වෙලාවක නිහාන් මැරුණා කියලා ආරංචියක් ආවේ. මට හොයන්න පුළුවන් හැම තැනම මං එයාව හෙව්වා. ඒත් එයා ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. ඒ දුකින් මෙයාගේ අම්මත් නැති වුණා අයියේ. අඩුම ගානේ එයාගේ ඩෙඩ් බොඩි එකවත් හොයාගන්නවත් ලංකාවට ගෙන්න ගන්නවත්
මොනවත්ම කරගන්න බැරි වුණා. ඒ ආරංචිය ඇත්තද කියලාවත් හරියට හොයාගන්න බැරි වුණා අයියේ. හැබැයි මගේ හිත කිව්වා, අදටත් මගේ හිත කියනවා ඒ ආරංචිය ඇතුලේ මොකක්ම හරි වැරද්දක් තියෙනවා කියලා. මම මේ ලෝකේ හැම දෙවි කෙනෙකුටම කිව්වා එයාව හොයලා දෙන්න කියලා. ඒත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ අයියේ. ඒ අතරෙදි තමයි තාත්තා විශ්ව සමර දිවාකරව කසාද බඳින්න කියලා යෝජනාවක් අරගෙන ආවේ. ඒකට විරුද්ධ වෙන්නවත් කිසිම හේතුවක් ඉදිරිපත් කරන්නවත් තාත්තා මට ඉඩක් දුන්නේ නැහැ. අන්තිමේදී මම හිතුවා ඒ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ විශ්වට කැමති වෙන එක කියලා. එයාට කැමති වගේ ඉඳලා ඒ ඉන්න ගමක් මම ප්ලෑන් එකක් හැදුවා කොහොමම හරි එතනින් පැනලා යන්න ඕනි කියලා. ඒ ඉදි තමයි අයියේ අපේ වෙඩින් එකට දින තීරණය වුණේ. කොහොම හරි රෙජිස්ට්‍රේෂන් එකට කලින් අපේ ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි කියලා විශ්වට යෝජනා කරේ මමමයි අයියේ. එහෙම ඒ ෆොටෝ ෂූට් එක කරන අතරෙදි විශ්වගේ විතරක් තනි ෆොටෝ ගන්න අතරෙදි මම මගේ ඩෙන්ටිටි කාඩ් එකයි ATM කාඩ් එකයි විතරක් අරගෙන හෙමින් සීරුව එතනින් මාරු වුණා. ඇවිල්ලා ත්‍රිවිල් එකක නැගලා මට එන්න පුළුවන් දුර ආවා. ඊට පස්සේ ආයෙත් ත්‍රිවිල් එකකට මාරු වුණා. එහෙම එන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා මේ කිට්ටුවකට එද්දි මට තේරුණා අපි ආපු ත්‍රිවිල් එක පස්සෙන් කවුරු හරි අපිව ෆලෝ කරනවා කියලා. ඊට පස්සේ අයියේ මම ඒකෙන් බැහැලා මේ බීච් එක දිගේ මේ පැත්තට දුවගෙන ඇවිල්ලා අර ගල් තලාව ASCII හැංගුණා. ඒ ගල් තලාව ASCII මං වගේ කෙල්ලෙක් ඉඳී කියලා හැංගෙයි කියලා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියලා මට තේරුණා. එහෙම ඇවිල්ලා ඒ ගල් තලාව ASCII හැංගුණු වෙලාවේ තමයි මට ඔයාලව හම්බුනේ අයියේ. ඔයාලා දන්නවා මගේ අතේ සල්ලි තියෙනවා. මම සල්ලිකාර පවුලක දුවෙක්. ඒත් සල්ලි වලට හැමදේම කරන්න බෑ අයියේ. මේ වෙලාවේ මට ඔයාලගෙන් ලැබෙන මේ පිහිටට සල්ලි වලින් මිලක් නියම කරන්න බෑ. මට ඉල්ලන්න තියෙන එකම දේ මාව ආයෙත් තාත්තට අල්ලලා දෙන්න එපා. විශ්ව කියන්නේ සල්ලිකාරයෙක් වුණාට මනුස්සකමෙන් සෑහෙන දුප්පත් කෙනෙක්. මට මගේ නිහඬ මොකක්ද උනේ කියලා හොයාගන්න ඕනේ අයියේ. ඊට පස්සේ මට මගේ ජීවිතය ගැන තීරණයක් ගන්න පුළුවන්. ඒත් මට කවදාවත් ආයෙත් විශ්ව ගාවට යන්න ඕමනාවක් නැහැ. ස්වරා එහෙම කිව්වා. ඒත් ඔයාට තේරෙනව නේද නංගි? ඔයාට හැමදාම අපිත් එක්ක ඉන්න බැහැනේ. ඔයා අපේ තැන ඉන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක ඔයාට ප්‍රශ්නයක් වුණොත් හිමාල බැරෑරුම් විදිහට ඇව්වා. දීප්තයි ඩොලරුයි ඔළුව වැනුවා. මට ඔයාලව ගොඩාක් විශ්වාසයි අයියේ. අයියේ ඒත් මම ඉන්න එක ඔයාලට කරදරයක් නම් ඔයාලට පුළුවන් නම් මට පරිස්සමට ඉන්න තැනක් හොයලා දෙන්න. කොල්ල තුන්දෙනා ආයෙමත් කල්පනාවට වැටුණා. කෙල්ලව ආරක්ෂිතව තියන්න තැනක් හොයාගන්න එක ලේසි නෑ. එතකොට රටේ ලෝකයේ අයට උත්තර බඳින්න වුණාම කොහොමටත් කෙල්ල ගැන ආරංචිය කෙල්ලගේ තාත්තට යනවා. මේකයි මචං මේ කියන විදිහට මේ නංගිව වෙන තැනක අපිට නවත්තන්න බෑ. එහෙම වුණොත් අනිවාර්යෙන්ම එයාගේ තාත්තා එයාව හොයාගනි. හොඳම වැඩේ නංගි කැමති නම් එයාට පුළුවන් කාලයක් එයා මෙහි හිටපු දෙන්න. හැබැයි ඉතින් මේ වාඩිය ඇතුලේ කරෝල ගඳට ඔරොත්තු දීලා ඉන්න පුළුවන් නම් විතරයි. ඩොලර් එහෙම කිව්වම හිමාලයි දීප්තයි දෙන්නත් ඒකට එකඟ වුණා. ස්වරාගේ හිතෙත් ඒ ගැන අකමැත්තක් තිබුණේ නැහැ. වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නොතිබුණ නිසා නෙමෙයි මේ වෙලාවේ තියෙන විශ්වාසවන්තම තැන එතන කියලායි ස්වරා හිතුවේ. නංගිට වාඩියේ කාමරයක් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. සහෝදරයෝ තුන්දෙනෙක් එක්ක ඉන්නවා කියලා හිතාගෙන බය නැතුව ඉන්න. ඒ ඉන්න ගමන් ඉස්සරහට මොකද කරන්න කියලා අපි ප්ලෑන් කරමු. ඩොලර් එහෙම කිව්වා. හැබැයි වාඩියට එන මිනිස්සුන්ට මේ නංගිව පේන්නේ නැති වෙන්න හංගන්න බෑ අපිට. පුළුවන් වුණත් ඒකට සීමාවක් තියෙනවනේ මචං. කොතනකදී හරි කවුරුම හරි නංගිව දකින්න පුළුවන්. එතකොට ටීවී එකේ නිවුස් වලින් එහෙම මෙයා වඳුරගත්තොත් අනිවාර්යෙන්ම ඔත්තුවක් දෙයි. හිමාල ආයෙමත් බැරෑරුම් විදිහට කල්පනා කරමින් කිව්වා. හරි. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි නංගිගේ මූණේ ෂේප් එක වෙනස් කරමු. ලොකුවට දෙයක් ඕනේ නැහැ. අපි මෙයාගේ මූණේ
බර්ත් මාක් එකක් තියමු. ඔයාට තේරෙනවද නංගි? හිමාල කිව්ව දේ ස්වරාට තේරුණා. ස්වරාගේ හිතෙත් ඒ ගැන අදහසක් තිබුණා. හරි අයියේ, මං හැමදාම හරි මෙහෙ ඉන්නම්. ඔයාලට පුළුවන් විදිහට මමත් උදව් කරන්නම්. මට ඕනි පරිස්සමට ජීවත් වෙන්න දැනක් විතරයි. ටික කාලෙකින් මේ හැමදේම විසඳෙයි අයියේ. මට හිටියේ තාත්තා විතරයි අයියේ. අම්මා මම පුංචි කාලෙදිම නැති වෙලා. තාත්තා මට ගොඩක් ආදරේ බව ඇත්ත. ඒ තාත්තා කවදාවත් මගේ ආදරය ගැන තේරුම් ගත්තේ නැහැ. මගේ ආදරේ හොයාගත්ත දවසක මං අනිවාර්යයෙන්ම මගේ තාත්තට මේ හැමදේම තේරුම් කරනවා. මං හිතනවා අයියේ කවදා හරි මේ හැමදේම මගේ තාත්තා තේරුම් ගනී. හරි. අපි එහෙම කරමුකෝ. ඔයා මෙහෙ ඉන්න. හිමාල කිව්වා. කොල්ල 3 දෙනයි ස්වරයි එකතු වෙලා කාමරයේ ඇතුලේ ගෑනු ළමයෙකුට ඉන්න පුළුවන් විදියට පිරිසිදු කරගත්තා. කාමරයේ ඇතුලේ පුංචි දිව්‍ය ලෝකයක් තිබුණා කියලා ස්වරාට හිතුණා. ස්වරාගේ ඇස්වලට සතුටු කඳුලක් කිනුවා. මං කවදා හරි මේ ණය කන්දරාවම ඔයාලා වෙනුවෙන් ගෙවලා ඉවර කරනවා අයියේ. ස්වරා අඬාගෙන හිමාලගේ කකුල් දෙක ගාව වැඳ වැටුණා. පිස්සු කියවන්න එපා ළමයෝ. නැගිටින්න. අද ඉඳන් ඔයා අපි 3 දෙනාගේ නංගි. එච්චරයි. ඔයා අපි කියන විදිහට ඉන්න. අපි ඔයාගේ ජීවිතයට වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැද්ද මචං? කාලය ගෙවිලා ගියා. ස්වරා හිමාලගේ වාඩියේ සැඟවුණු ජීවිතයක් ගෙව්වා. ඇගේ මුහුණේ එක පැත්තක ලොකු උපන් ලපයක සලකුණක් තියාගන්න ස්වරා අමතක කළේ නැහැ. ඒ නිසාම ස්වරාව දැක්කත් කාටවත් ඒ ඉන්නේ ස්වරා කියලා අඳුනගන්න බැරි වුණා. ස්වරා ඒ වාඩියේ ජීවත් වෙනවා කියලා අඩුම ගාන හිමාලගේවත් දීප්තගේවත් කාගේවත්ම දෙමව්පියවත් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේමයි කොල්ල 3 දෙනත් ඇත්තටම ස්වරාට ආදරය කළේ Tamanගෙම සහෝදරියකට වගේ. කාටත් වඩා ස්වරා හිමාලට ළඟ වුණා. ඒ හැමදේමත් අතරේ කොල්ල 3 දෙනා ස්වරා කියන තැන් වලට ගිහිල්ලා නිහාන් ගැන ආරංචියක් හොයාගන්නත් මහන්සි වුණා. කාලය ටිකින් ටික ගෙවිලා ගියා. ස්වරා ගෙදරක වැඩ තනියම කරගන්න ඉගෙන ගත්තා. තනියම උයන්නත් පුරුදු වුණා. ඩොලරුයි දීප්තයි ඉඳ හිට තමන්ගේ ගෙවල් වලට ගිහින් ආවත් හිමාල බැරි වෙලාවත් ස්වරාව තනි කරේ නැහැ. එදත් එහෙම දවසක්. දීප්තයි ඩොලරුයි ගෙදර ගිහින් එන්න ගියා. හිමාලයි ස්වරායි තනියම වාඩියට වෙලා හිටියා. ඒ අතරේ තමයි ස්වරා නොහිතපු විදිහට ස්වරාට හොඳටම උණ ගැනෙන්නේ. හිමාල ස්වරාට බෙහෙත් දුන්නා. ස්වරා එහෙම ඇදට වැටිලා ඉද්දි හිමාලගේ හිතට මොකක්ද මහා දුකක් දැනුණා. ස්වරා උණ විකාරයෙන් කියෙව්වා. ලස්සන දිලිසෙනැස් මැලවිලා තිබුණා. නොහිතපු වෙලාවක ස්වරා හිමාලගේ අත තදින් අල්ලගත්තා. මගේ ළඟින්ම ඉන්න අයියේ, මට පාළුයි. ස්වරා හැඬෙන්න ඔන්න මෙන්න එහෙම කියද්දි හිමාල තිගැස්සිලා ස්වරා දිහා බැලුවා. බය නැතුව ඉන්න. මං ඔයා ගාව ඉන්නවනේ. හිමාල ස්වරාගේ නළලට අත තියලා ආයෙමත් උණ බැලුවා. ඒ අතරේ තවත් පැත්තකින් තවත් දෙයක් වෙලා තිබුණා. ස්වරාව කසාද බඳින්න හිටපු ස්වරාව හොයා හිටපු විශ්වට ස්වරා හම්බ වෙලා. විශ්ව ස්වරාව කසාද බැඳා කියලා පත්තරේ තිබුණා. සැබවින්ම ඒ ස්වරා නෙමෙයි කියලා කියන්න කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ස්වරා වගේම කෙනෙක් විශ්ව ආයෙත් කසාද බැඳේ කොහොමද? ඒ කෙල්ල කවුද? මේ අතරේ ස්වරා හොයපු නිහාන් ගැන ආරංචියකුත් ලැබුණා. ඒ ආරංචිය ලැබුණේ දීප්තට. දීප්ත කිව්වේ නිහාන් මිය ගිහිල්ලා නැහැ කියලා. නිහාන් මේ වෙද්දි ලංකාවේ ජීවත් වෙනවා කියලයි දීප්ත ආරංචිය අරගෙන ආවේ. ඒත් එයින් එහාට කිසිම දෙයක් දීප්තත් දැනගෙන හිටියේ නැහැ. ස්වරා කියලා හිතලා විශ්ව විවාහ කරගත්ත අනිත් ගැහැණු ළමයා කවුද? එයා ස්වරා වගේ මොනේ කොහොමද? පුවත්පතේ පළ වෙලා තිබුණේ විශ්ව සමරදිවාකර ස්වරාව විවාහ කරගත්තා කියලා. ඒ වගේම ඒ ඡායාරූපයකුත් පුවත්පතේ පළ වෙලා තිබුණා. ඒක එහෙම උනේ කොහොමද? එතකොට ස්වරාගේ තාත්තා විජිත නානායක්කාර මේ වෙද්දි මොකද කරන්නේ? ස්වරාව හොයන එක නතර කරාද? කොහොමද එහෙම උනේ? හැම දෙයකටම කලින් ස්වරාට උවමනා වුණා නිහාන්ව දකින්න. හිමාලත් දීප්තත් ඩොලරුත් ස්වරාව නිහාන්ට මුණ ගස්වන්න යන්න සූදානම් වුණා.
ඒත් මොකක්දෝ හේතුවකට හිමාලගේ හිතට මහත් තනිකමක් දැනෙමින් තිබුණා. ඒ කියන්නේ හිමාල මේ වෙද්දි ස්වරාට ආදරය කරන්න පටන් අරගෙනද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න ඊළඟ කොටස එනකන් අපිත් එක්කම රැඳිලා ඉන්න. Paradise of Novels අපිව subscribe කරලා තියාගන්න. අපේ page එකත් follow කරලා තියාගන්න. ආයිමත් ආදරෙන් මුණ ගැහෙමු.